අතිගරු පූජනීය මූලාසනස්ත මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයන් අවසරේ පින්වත් ජනාධිපති නීතිඥ ආතර සමරසේකර මෙතුමානම් ප්‍රදාන එම මාතාව දරු පිරිස මේ ඥාති මිත්‍ර හැමදෙනාම එක්කාසු වෙලා ගොඩනගා ගන්නා ලද මේ අභිනව කුටිසේනාසනය සතර දිගින් පැමිණි නොපැමිණි සුපේසල ශික්ෂාකාමී යෝගාවචර මහා සංඝ රත්නයේ වෙත සංඝ සතුට පූජා කිරීමටයි දැන් සූදානම් වන්නේ. මේ වෙලාවේ අපේ සිතේ පහළ කරගන්නට ඕනේ අවුරුදු 2593ක් තිස්සේ මෙතෙක් කල පහළ වූද මතු අනාගතයේ අවුරුදු 5000ක පිරිනැතුරු පහළවන්නා වූද තුන් කාලයටයි අනන්ත ගුණ ඇති අනන්ත සංඛ්‍යා ඇති අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයටයි මේ වස්තුව පූජා කෙරෙන්නේ. මේ කුටිසේනාසන පූජාවෙහි පරමාර්ථයේ සම්බුද්ධ ශාසනයෙහි සීල සමාධි ප්‍රඥා ගුණ පෝෂණය කරන වඩන සමථ විපස්සනා භාවනා ලැබෙන ධර්මාඥාන භාවනා ඥාන වඩන සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත ඒ උත්තරීතර ලෞකික ලෝකෝත්තර විශේෂාදි ගමයන් සාක්ෂාත් කර ගැනීමට උපකාරී වීම පිණිසයි මේ කුටිසෙනසුන සකස් කළ පූජා කරන්නේ. ඒක නිසා දැන් මේ මූලාසනත් වැඩ ඉන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේ කල්යතු අද මේ දිනේට වඩිනවා කියලා නියමයක් තිබුණේ නැතත් අද මේ පින්කම කරනකේ පින්වත් සමරසේකර මෞඛ්‍ය දෙකල ඇතුළු සෑම දෙනාගේ පුණ්‍ය භාග්‍ය නිසාම අද මේ මූලාසනත්යේ වඩා හිඳුවාගෙන මේ පූජා සිද්ධ කරන් ලැබීම විශාල පුණ්‍ය ලාභයක් පුණ්‍ය භාග්‍යයක් කියලා අපි සන්තෝෂයෙන් සිහිපත් කරමු. ඒකම මේ ස්ථානයේහි සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා 89කට ආසන්න පිරිසක් කුටි සෙනසුන් වල වැඩ ඉඳගෙන නිවන් මඟ ගමන් කරනවා. මේ නිවන් මඟ ගමන් කරන්නා වූද මතු ඉදිරියට මේ පැමිණෙනා වූද ලග්ගේ සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ඥාන සමාධි සමාපatti අභිඥා බල වඩමින් විදර්ශනා ඥාන වඩමින් කෙලසුන් ජයගෙන මඟඵල නිවන් සුව ලබනු පිණිස අප මේ පූජා කරන ආවාස පූජාව එවනක් වේවා උපකාර වේවා ප්‍රත්‍ය වේවා කියන මෛත්‍රියත් පහළ කරගන්න අතරතේ සම්‍යක් මාර්ගයට පිළිසඳමින් සුපටිපන්න ගුණ සමන්වාගත වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. එජු මාර්ගයට පිළිපන්දමින් උජුපටිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. නිර්වාණගාමිනී ප්‍රතිපදාත පිළිපන්දමින් ඥාය ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. දරු කටයුතු මාර්ගයට පිළිපන්දමින් ආදිවංශ ප්‍රතිපදාත පිළිපන්දමින් සාමීච ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාසයේ පූජා වේවා. යදුන් සිය දහස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවන්ද මහත්ඵල කර දෙන බැවින් ආහුනේය ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. ආගන්තුක සත්කාරයන්ද මහත්ඵල කර දෙන බැවින් ආහුනේය ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනේය ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. ලෝක නගා වැඳීමෙන් පවා නොවේ ලෝසුරා සම්පත් ගෙන දෙන බැවින් අංජලි කරණීය ගුණ සමන්වාගත අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට නොවේ ලෝසුරා සෝපනිස හේතු වෙන උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍ර ගුණ ඇති අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ ආවාස සෙනසුන පූජා වේවා.
මේ ආවාස සෙනසුන පරිහරණය කිරීමේදී පරිහරණය කරන සිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සීතලෙන් වන පීඩා වළකීවා, උණුසුමින් වන පීඩා වළකීවා, නැති මදුරුවන්ගෙන්, අවුයෙන්, වැස්සෙන්, පින්නෙන්, සුළඟින්, සතුන් සර්පයන්ගෙන්, තද සුළං මේ ඡන්ද මාරුතයෙන් සිදුවන විපත්ති පීඩා වළකීවා. මේ ස්ථානයේ සබන පියවරක් ගානේ ඒ සිල්ලුතුන් වහන්සේලාගේ සිතේ සමාධිය වැඩේවා, විපස්සනා ඥාන වැඩේවා. එවැගේම මේ සේනාසනයේ තුලදීම නොලැබූ ධ්‍යාන ලබත්වා, ලැබූ ධ්‍යාන වැඩෙත්වා, නොලැබූ විපස්සනා ඥාන ලබත්වා, ලැබූ විපස්සනා ඥාන වැඩෙත්වා. මේ ආවාස කුටියේදීම කෙලසුන්නතා සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව ලබත්වා. මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ තම තමා හදා වඩා තබා පරලෝකීය මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී සියලු ඥාතීන්ට අමා මහ නිවන් සුව පිණිස පවතිවා. ආරක්ෂක දෙවි දේවතා මනුල්‍ය මිසින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. එවැගේම සම්බුදු සසුනට බෞද්ධ ජනතාවට මහා සංඝරුවනට මේ පින්වත් සමතද දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතා හිතන දා සෑම සත්‍යයට නොවේ ලෝතුරා සෝපිනිස පවතිවා. තම සමානන්තද මේ කුසල ධර්මයන්ගේ ශක්තිය මෙලොව වශයෙන් සකලාන්තරාය සර්වෝපද්‍රවයන්ගෙන් තොරව ආයු වර්ණ සත බල ප්‍රඥා විදිනින් සීල සමාධි ප්‍රඥා තීර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සතර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසී වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා කියන සංකල්පනා සිටේ දරාගෙන පෙන් වඩමින් ස්වාමීන් වහන්සේගේ අතට පෙන් වඩමින් ගාථාව කියා සංඝ සතුට පූජා කරමු. ඕකාසමයං භන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ චාකුද්දිසස්සේ යෝගාවචර ධික් මහා සංඝස්සේ යථා සුඛං පරිභෝගක්ඛායේ නියාතේන ဒုတိယံ තිමයං භන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගක්ඛායේ නියාතේන සත්‍යං තිමයං භන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගක්ඛායේ නියාතේන අවසර ස්වාමීන් වහන්සේ මෙම සේනාසනයේ සතර දිගින් පැමිණි නොපැමිණි සුපේසල ශික්ෂාකාමී යෝගාවචර මහා සංඝ රත්නයේත සැප විහරණ පිණිස සංඝ සතු කොට පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. සාදු සාදු.